good morning හැමෝටම අද ඔක්තෝබර් 5 වෙනි ඉරිදා උදේ 8:20යි වෙලාව මම දැන් ඉන්නවා ගංගාරාමේ ළඟ සුපුරුදු පරිදි මීටරේ මම 0 කරගන්නවා ඊයේ රුපියල් 9000 ගණන් තිබ්බා අද චුට්ටක් පම්පරක් වෙලා අද ඉරිදා නිසා උදේ පාන්දර වැඩක් වැටෙන්නේ නැහැ ඒක නිසා මම චුට්ටක් පරක් වෙලාව පැයක් විතර මේ බලමු අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා හම්බෙමු කොළඹ ලේන් දෙකක් තිබ්බට ඇත්තටම වැඩක් නැහැ. ලේන් දෙකක් නෙවෙයි ලේන් හතර තිබ්බත් වැඩක් නැහැ. සමහරක් වෙලේට වාහන පාක් කරනවා. මේ කොළඹත්
පිට රටවල් වල වගේ මේ පාර අයිනේ නතර කරලා තියෙන වාහන ඇදගෙන යන්න සිස්ටම් එකක්. ඒ කියන්නේ ලොකු දඩයක් එක සාමාන්‍ය ලක්ෂක විතර දඩයක් එක්ක මේ පාර අයිනේ නවත්තලා තියෙන වාහන අයින් කරන්න තිබ්බනම් පාරේ ට්‍රැෆික් එක මීට වඩා සෑහෙන්න අඩු වෙනවා. මේ බලන්න පාරේ වම් අත පැත්තේ තනිකරම වාහන පාක් කරලා. පාරේ වම් අත පැත්තේ තනිකරම වාහන පාක් කරලා තියෙන්නේ. මම යන්නේ රෝං සයිඩ් වගේ. උදේ වරුවට 11:45 වෙලාව. උදේ වරුවට දෙනවා අපි Uber එකේ 2142ක්. ඒ වගේම Pick.me එකේ 1063ක් තියෙනවා. 2100යි 3000යි 3100ක් 3200ක් තියෙනවා. උදේ වරුවට 3200ක් තියෙනවා. කිලෝමීටර් 32කට. එතකොට දවස ෂේප් උදේ වරුව ෂේප් බලමු ලන්ච් එකෙන් පස්සේ කොහොමද තත්ත්වය කියලා. හම්බෙමු ආය. මෙන්න Pick.me app එක ස්ටක් වෙනවා. මේ පේනවද ඔයාලට? Pick.me app එක මෙන්න මෙතන මේ ස්ටක් වෙවි දුවන්නේ. ඉතින් ඔහොම තියෙද්දි අපිට හයර් රදීද Pick.me එකේ Uber එකේ කිලෝමීටර් 7කින් පිකප් එක තියෙන එකක් වෙනවා. මේ ඔයාලට පේනවද? මේ විතර මේ අපි ඉන්න තැන ලොකේෂන් එකත් එහෙට මෙහෙට දුවනවා. ඔන්න Uber එකට ගියාට Uber එකේ එහෙම දඟලන්නේ නැහැ. Uber එකේ ලොකේෂන් එකක් තිබ්බොත් ඒ තැන තිබ්බා. පේනවද? එතකොට ඒක ෆෝන් එකේ අවුලක් නෙමෙයි. Pick.me app එකේ දෝෂයක්. ලෝඩ් වෙන්නෙත් නෑ Pick.me app එක වෙලා ඉක්මනට. ඔහොම ලෝඩ් වෙවි තියෙනකොට Pick.me එකේ හයර් දුවන්න බෑ. කිලෝමීටර් සෑයට අදන 6යි කිලෝමීටර් 7කට කිට්ටුයි. කිලෝමීටර් 5යි 4යි 2යි 6යි කිලෝමීටර් 7ක් තියෙනවා. 7කට රුපියල් 503යි වැටෙන්නේ. එක පාඩුයි. මම දැන් ඉන්නවා ටාජ් එක ගාව. හරි ලස්සන තැනක්. අද නම් ගොඩක් වාහන අඩුයි. මේ වාහන කීපයයි තියෙන්නේ එළියේ. අලුත් ප්‍රාඩෝ එක තියෙනවා. වාහන කීපයයි. ප්‍රාඩෝ එකක් Pick.me ඔබ දුවනවත් දන්නේ නැහැ. හම්බෙමු. Pick.me app එක අවහිරයි. ස්ටක් වෙලා තියෙන්නේ. වේලාව 7:42යි. එතකොට Pick.me එකයි Uber එකයි හයර් එකක් නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට වෙලා ඉන්න හවස 4ට පස්සේ ඉන්න 4 වෙනි පෑමේ. ඔය 8යි කියන්නේ පැය 4ක් හයර් එකක් නැතුව.
අපි ඉන්නේ සුපුරුදු පරිදි සිනමන් ලයිෆ් එක ඉස්සරහා. මේ පැය 4ට හයර් එකක් ඇත්තේම නැත. බලන්න. නිකන්වත් රින් එන්නේ නැහැ. කියන්නේ සිප් හයර් එකක්වත් රින් එන්නේ නැහැ. හෙට කොහොමවත් නැති හෙට පෝයක් නිසා. හෙට ඔක්තෝබර් පෝය. මේ එතකොට හෙට වැඩක් නැත්තරම නැති වෙයි. ඔයාලට පේනවනේ. කියන්නේ විනාඩියකට නිකන් එක සිප් හයර් එකක් දෙකක්වත් වැටෙන්න ඕනේ විනාඩියකට හයර් දෙකක්වත්. එහෙම වැටෙන්නේ නැහැ. නිකන් අපි අනුරාධපුර පොළොන්නරු පැතිවලට ගියපුවාම තියෙන ෆීලින් එකක් තියෙන්නේ. කොළඹ එහෙම පාරේ ට්‍රැෆිකුත් නැහැ. මට නම් තේරෙන හැටියට මිනිස්සු ආර්ථික අතින් පරිහානියකට පත් වෙලා තියෙන්නේ. සල්ලි තියෙන කෙනාට උපරිමයෙන් තියෙනවා. ඒගොල්ලෝ ටැක්ස් ගෙවන්න නැතුව ඒක බ්ලැක් මනි කර කර රෝල් වෙනවා. නැති මනුස්සයට ඇත්තෙම නැහැ. ඒ බලන්න. දැන් විනාඩි 2කට කිට්ටුයි හයර් එකක් වදින්න නැතුව. නිකන්වත් හයර් එකක් වදින්නේ නැහැ. එතකොට දැනට Uber එකේ තියෙනවා 6499ක් 6500ක්. ඒ වගේම පික්මී එකේ මං කහර එකක් හෝ දෙකක් දීුවේ එකේ. කහර එකයි. රුපියල් 7500ක් තියෙනවා. ඒ 7500ට මම අද කිලෝමීටර් 80ක් දුර තියෙනවා. කිලෝමීටර් 5ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඔය මම කෑම කන්න ගිහපුවත් එක්ක ඉතින්. ඒත් ඉතින් ආසන්න වශයෙන් කිලෝමීටර් රුපියල් 90ක් 97ක් 95ක් වගේ වැඩිලා තියෙනවා. 100කට ආසන්න ගාණක් තියෙනවා. මේ ඕක තමයි තත්ත්වේ. මං දැන් වැඩ නතර කරනවා. මොකද තවත් බලාගෙන ඉඳලා තීරමක් නැහැ. මං ගෙදර ගිහිල්ලා හොඳට වොෂ් එකක් දාලා කාලා අද ඉරිදා ෆිල්ම් එකක් බලලා රෙස්ට් හොඳ නින්දක් අරගෙන මං හෙට එනවා. මොකද මම සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං ජොබ් එකක් කරන කෙනෙක් හොඳට නිදා ගන්න ඕනේ. ඉන්නේ පාරේ අපි යන්නේ හරි අමාරු රෂ් ටයිම් එකක. ඇඟට හොඳ රෙස්ට් එකක් දෙන්න ඕනේ. ඔය නිදි මරාගෙන දුවන එක නම් මම ඇත්තටම අනුමත කරන්නේ නැහැ. Uber එකේ කොහොමද තියෙනවා පැය 12යි දෙන්නේ ඩ්‍රයිවිං ටයිම් එක. මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඩ්‍රයිවිං ටයිම් එක මගේ තව පැය 7ක් තියෙනවා. මේක පැය 12 වුණාට පස්සේ මේක කියලා තියෙනවා පැය 12කට පස්සේ පැය 6ක් ඇප් එක ඔෆ්ලයින් දාන්න ඕනේ. අපේ ලංකාවේ කට්ටිය කරන්නේ පැය 12ක් මේ ඇප් එකේ වැඩ කරලා ඒක ඒ පැය 6 ඊළඟ මේකේ මේ ඇප් එකේ පැය 6 හරියනකම් තව ඇප් එකක් තියගෙන හොරාට හරි මේ ඒකේ දුවනවා. ඕකෙන් රවට්ටන්නේ කාවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ ඇඟට රෙස්ට් එකක් නොදී ඔහේ දුවනවා. අනුමත කරන්න අමාරුයි. ඒක හොඳ නැහැ. මම නම් තනි ඇප් එකක් තියාගෙන තමයි දුවන්නේ. ඕක තමයි තත්ත්වේ. හොඳට කන්න ඕනේ, අපි බොන්න ඕනේ, ඒ වගේම ඇඟට රෙස්ට් එකකුත් දෙන්න ඕනේ. සල්ලි හම්බ කරනවා වගේම. තමන්ට ලැබෙන දේෙන් තමන් පුළුවන් තරම් තෘප්තිමත් වෙන්න ඕනේ. අපි එහෙනම් හෙට හම්බ වෙමු. හැමෝටම good night.